සිත් මලලන් කරන්න එපා ඇවිලෙන පාපයට. සිරි මල් පුතේ අම්මේ බොගොඩ හම්බෙන්න කියලා ආවේ. කොච්චරට පත්තු කරලා ගනින්කෝ. මම මේ උඹව හම්බෙන්න ආවේ අන්තිම වතාවට. සිරි මල් පුතේ මගේ ගෙල්ල දැන් ගෙදරට නාග වෙනවා. උඹට දැන් අවුරුදු 50ක් විතර වෙනවනේ. තව කාලයක් යන්න කලින් ඔය ගේ හදාගෙන ඉතින් උඹ තාම හිතලවත් නැහැනේ. මම උඹට සල්ලි ටිකක් දුන්නානේ. දැන් ඉතින් ඔය ගේ වැඩ පටන් ගනින්කෝ. ඒක කරන්න බෑ මාමි දැම්ම. තව අවුරුදු 50ක් විතර ඉන්න වෙනවා. තව ගයක් හදන්න සල්ලි එකතු කරගන්න ඕනේ. ඒ මොන මගුලද ගෙවල් දෙකක් හදන්නේ? ඔබ ගෑනු දෙන්නෙක් ගන්න හදනවද? තව ගයක් හදන සල්ලි එපේ ඉතින් බාස්ලට දෙන්න. විල මල් පිපුණත් තහනම් නීතියට ඒ සියලුම මල් වල ඇති සුවඳ